බිලියන එකගේ මාර්තු සේනය සැබෑ වුණාද? ඔව් ඇත්තම බිලියන එකට ආසන්න ප්‍රමාණයක් වූ අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන වැඩිහිටි දීමනාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වනට අස්සසුම් බැංකු ගිණුමත බැංකුගත කළ අවසානයි. ඒ 26 වන දින ඔබට අද ඉඳලා 27 වන දින ඉඳලා තමන්ගේ බැංකු ගිණුමෙන් තමන්ගේ වැඩිහිටි දීමනාව ලබා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඒත් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වැඩිහිටියන් දහස් ගණනක ප්‍රමාණයක් මේ වනට වැඩිහිටි දීමනාව බැංකුගත වෙන්නේ නැහැ. කාරණාව තමයි ඔබගේ අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පතේ ප්‍රශ්නයක්. ඔබට ජාතික හැඳුනුම්පතක් නොමැති නම් ජාතික හැඳුනුම්පතේ තිබෙන අංකය මොකක් හෝ වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට අස්වැසු දත්ත පද්ධතිය හරහා මුදල් බැංකුගත වෙන්න. ඔබ එසෙන් ඔබ වසමේ ග්‍රාම නිලධාරී හමුවේ ඔබගේ ජාතික හැඳුනුම්පත හදා ගන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරගෙන මුලින්ම ඔබ කළ යුතුයි ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම. ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක ප්‍රතිලාභ ඒකක වෙත ගොස් එම අංකය ලබා දී අස්වැසුම දත්ත පද්ධතියට තොරතුරු ඇතුල් කරගන්න. එවිට ඔබට ආසන්න ඊළඟ මාසයේ සිට අනිවාර්යයෙන්ම ඔබගේ වැඩිහිටි දීමනාව බැංකුගත වෙනු ඇත. බොහොම ස්තුතියි. නැවතත් හම්බ වෙමු.